හරි. අපි දැන් කලින් ඒවා කතා කරා එක ගණිත කර්මයක් විතරක් තිබ්බොත් ඒව කොහොමද සුළු කරන්නේ කියලා. හරි. අපි දැන් යම් ගණිත කර්ම දෙකක් තියෙන ඒවා සුළු කරන්න. අපි ඉස්සෙල්ලාම ගන්න ගණිත කර්ම දෙක තමයි එකතු කිරීමයි අඩු කිරීමයි. මොකක්ද? එකතු කිරීමයි අඩු කිරීමයි. හොඳට අහගන්න. එකතු කිරීමයි අඩු කිරීමයි තියෙනවා තමයි දැන් අපි සුළු කරන්න යන්නේ. හරි. මම උදාහරණ ගානක් ගන්නවා. දැන් හොඳට මතක තියාගන්න දැන් මෙතනින් පස්සේ තමයි දැන් පාඩමේ ටිකක් හොඳ හරියෙන්නේ. මොකද මේවා කරන විදිහ මේ කියන්නේ මේකයි තව එක මාතෘකාවක් තියෙනවා. මේකයි ඊට පස්සේන වීඩියෝ එකයි ඒවා එකතු වෙලා තමයි ඊළඟට අපිට ලොකු වැඩක් කරන්න තියෙන්නේ. හරි? ලොකු වැඩක් කියන්නේ චූටි වැඩක් තියෙන්නේ ඉතින්. අපි ඊට වඩා ටිකක් අපිට එක ටිකක් ලොකුයි. එතකොට මීට වඩා ටිකක් ලොකු වැඩක් කරන්න තියෙන්නේ. හැබැයි ඒකට අනිවාර්යයෙන්ම මේක හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. මේ වැඩි කරන්නේ මොකක්ද කියන එක. හරි. අපි ගමු එකතු කිරීම සහ අඩු කිරීම විතරක් තියෙන ප්‍රකාශනයක්. උදාහරණ අංක 1. අපිට කියනවා 12 එකතු කිරීම 5 අඩු කිරීම 3 එකතු කිරීම 1. ටිකක් දිගයි මොන වගේ එකක් දීලා තියෙනවා. මොකක්ද 12 එකතු කිරීම 5 අඩු කිරීම 3 එකතු කිරීම 1. දැන් මේ මම දැන් මේක ලියලා තියෙනවා එකතු කිරීම සහ අඩු කිරීම කියලා. දැන් අනිවාර්යෙන් ඉස්සෙල්ලාම එකතු කිරීම වෙන්න ඕනේ. ඊට පස්සේ අඩු කිරීම වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. මම නිකන් ලිව්වේ. එහෙම එකක් නැහැ. මේවා මාරු වෙන්න පුළුවන්. හරි? හරි. දැන් අපි මේවා හදන්න කොහොමද කියලා බලන්න. මේවත් කලින් විදිහම තමයි. ඉතින් ඇයි එහෙනම් මේ ඔක්කොම එකට කියලා දෙන්න බැරි? මම මේවා එකට කියලා දෙන්නේ නැත්තේ මේවා වෙන වෙනම ඔළුවට යන්න ඕනේ හින්දා. මොකද ඕගොල්ලෝ ලොකු වෙලා ගණන් හදද්දී අනිවාර්යෙන්ම එතකොට ඕගොල්ලන්ට ගණන් හදාගන්න බැරි වෙන්නේ මෙන්න මේවා වෙන වෙනම ඔළුවේ නැති හින්දා. සහ ඉස්සරහට ඊට පස්සේ එන වීඩියෝ ගන්න ඊට පස්සේ එන කීදී ඕගොල්ලන්ට තේරෙයි ඇයි මෙහෙම වෙන වෙනම හැදුවේ කියලා සහ අර ක්‍රමයට හැදුවේ කියලා. හරි. අපි බලමු. මම කිව්වා එකතු කිරීම සහ අඩු කිරීම තිබ්බත් අපි කරන්නේ කලින් විදිහමයි. මොකක්ද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරගෙන යනවා. හම්බෙන දේ කර ගැන එකතු කරන හැමෝම ඉස්සෙල්ලා මේක කරනවා. ඊට පස්සේ අඩු කරන හැමෝම අපි ඒක කරනවා. ඊට පස්සේ එකතු කරන හැමෝම අපි ඒක දේ කරනවා. පැහැදිලිද? මොකද්ද මේ මාතෘකාව? එකතු කිරීමයි අඩු කිරීමයි විතරක් තිබ්බොත් හරි. ඒත් කරන්නේ අපි කලින් කිව්ව දේ මොකද්ද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරගෙන යනවා. හරි. පළවෙනි ගානේ අපිට වම් පැත්තේ ඇඟිල්ල තියාගෙන යද්දී අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ මොකක්ද? එකතු කිරීමක්. හරි. 12යි 5යි එකතු කරාම මම දානවා 17යි. දැන් අපි පළවෙනි එක දැම්මනේ. මෙයාට පස්සේ තියෙන සේර මේවා ඒ විදිහටම ලියන්න. අඩු කිරීම 3 එකතු කිරීම 1. හරි. අඩු කිරීම 3 එකතු කිරීම 1. දැන් මේකෙදි හදන්නේ කොහොමද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. මොකද්ද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තමයි මේකත් සුළු කරන්නේ. එතකොට අපිට හම් වෙනවා ඉස්සෙල්ලාම සුළු කරන දෙක මොකක්ද? 17න් 3ක් අඩු කරන්න කියන එක. දැන් 17න් 3ක් අඩු කරාම කීයද? අපි දන්නවා උත්තරේ 14යි. ඊට පස්සේ අපි කලින් කරපු දෙයම මොකද කරන්නේ? ඒ ටික ඉවරුනයින් පස්සේ එයාට එහා පැත්තෙන් තියෙන දේවල් ටික ඒ විදිහටම ලියාගෙන යනවා. හරි. ඒක කිරීම එක කියන එක මම ලියුවා. දැන් නම් ඉතින් මේසීනේ. ඇයි ඒ? එකයි තියෙන්නේ. දැන් අපි මේක එකතු කිරීමක් විතරයි තියෙන්නේ. එහෙනම් අපි ඒ දේ කරලා මේ ගාන අපි ඉවර කරනවා. 14යි කීයද? 15යි. පැහැදිලිද ගාන? තේරුණාද? හරි. මොකද්ද කරේ? මේකේ තිබ්බා එකතු කිරීමයි අඩු කිරීමයි දෙකම කලබලයි. අපි ඒත් කරේ මොකක්ද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට මේක සුළු කරගෙන යන එක. හරි. අපි උදාහරණ දෙවෙනි එකට යමු.
ගාන ලියා ගන්න නවත්තලා ලියා ගන්න. හරි. දෙවෙනි එක අපි බලමු මෙන්න මෙහෙම. අපිට කියනවා 14 අඩු කිරීම 5 එකතු කිරීම 3 අඩු කිරීම 2. හරි. දැන් බලමු මොකද්ද මේ කරන්න තියෙන්නේ කියලා. කලින් වගේම තමයි. කලින් දේම තමයි. හරි. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා මම කියපු විදිහට මේක උත්සාහ කරන්න. කලින් මම කියා දීපු ක්‍රමයට මේක හදන්න බලන්න. ඒ විදිහට පියවර ලියලා හදන්න ඒක ගොඩක් හොඳයි. අපි ප්‍රශ්න කරද්දී අපි පේපරේට යද්දී අපි බලමු කොහොමද ඒවට උත්තර ලියන්නේ කියලා. හරි. දැනට මේ විදිහට ලියා ගන්න 14 අඩු කිරීම 5 එකතු කිරීම 3 අඩු කිරීම 2 කියන එක වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. මම මෙතනින් පස්සේ වීඩියෝ එක නවත්තලා හදන්න ගියාන් පස්සේ ඔයගොල්ලෝ නවත්තලා ගාන හදලා බලන්න මම එක දිගට කරගෙන යනවා. හරි. ඔයගොල්ලෝ වීඩියෝ නවත්තන්න පුළුවන්. එතකොට මේකෙදිත් කරන්න තියෙන්නේ දැන් නවත්තලා ඔයගොල්ලෝ හදලා තියෙන්න ඕනේ. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. මේ පාර දිගේ ඉස්සෙල්ලාම යද්දී වම් පැත්තෙන් දකුණු පැත්තට අපිට හම්බ වෙනවා කවුද? මෙහි ඉඳන් මෙහෙට යද්දී 14යි 5යි කියන දෙන්න. මොකද්ද කරන්න තියෙන්නේ? අඩු කරන්න තියෙන්නේ. අඩු කිරීම ලකුණ තියෙන්නේ. 14න් 5ක් අඩු කරාම කීයද? අපි දන්නවා උත්තරේ 9යි. 9යි. අපිට ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? මෙයාට පස්සේ තියෙන සේරම ටික මේ විදිහටම ලියා ගන්න. හරි. දැන් තියෙන්නේ ඊළඟ කොටස. මේකෙත් එහෙමයි වම් පැත්තෙන් නම් දකුණු පැත්තට. අපිට අද ඉස්සෙල්ලාම හම් වෙනවා මෙන්න මේ දෙන්න 9යි 3යි 9යි 3යි අපිට කියන්නේ එකතු කරන්න 9යි 3යි එකතු කරාම අපි දන්නවා කීයද 12යි කියලා. මේකෙන් පස්සේ තියෙනවා මම එහෙමම ලියනවා අඩු කිරීම 2. දැන් අපිට ඉතුරුලා තියෙන්නේ අඩු කිරීමක් විතරයි. 12න් 2ක් අඩු කරාම අපි දන්නවා උත්තරේ 10යි කියලා. 10යි කියලා. මේ හැම එකම කරේ වම් පැත්තෙන් නම් දකුණු පැත්තට. වම් පැත්තෙන් නම් දකුණු පැත්තට තමයි සුළු කරලා අපි උත්තරේ ගත්තේ. දැන් බලන්න එකතු කිරීම අඩු කිරීම කිව්වට ඉස්සෙල්ලාම මේක දෙනවා අඩු කිරීම එකතු කිරීම. එහෙම වෙන්න පුළුවන්. මම කිව්වේ එකතු කිරීමයි අඩු කිරීමයි දෙකම තියෙන සම්පූර්ණ ප්‍රකාශන. කොහොමද සුළු කරන්නේ? කලින් විදිහමයි වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. හරි. අපි දැන් කලින් ගණන් ගොඩක් හදුවනේ. ඒතර ඔයගොල්ලන්ට මේ ක්‍රමය මම කිව්වා. ඕන් තියෙන තව ගණන් හදන්න. අපි බලමු ඉස්සරහට අභ්‍යාස කරද්දී. අපි බලමු දැන් ඊළඟ වීඩියෝ එකේදී අපි ඊළඟ මාතෘකාවට යන මේක හොඳට තේරුම් ගන්න මේක හදන්න අපි අභ්‍යාස කරද්දී මේකෙන් ගණන් කීපයක් අපි ආයි හදනවා. හරි පාඩුවේ ඉස්සරහට මේකේ ගණන් ගොඩාක් හම්බ වෙනවා. අභ්‍යාසය හම්බ වෙනවා. එතකොට අපි එතෙන්දි කල්පනා බලමු කොහොමද ඒවා හදන්නේ කියලා. මේ ක්‍රමය මතක තියාගන්න. තවදලා ලියා ගන්න. මොකද්ද? එකතු කිරීම සහ තවදලා ඔයගොල්ලෝ ලියා ගන්න මේක අපි කලින් ලියුවා වගේ නෝට් එකේ. එකතු කිරීම සහ අඩු කිරීම යන ගණිත කර්ම දෙක පමණක් ප්‍රකාශනයක ඇති විටද මොකද්ද වම් පස සිට දකුණු පසට සුළු කරන්න. මම කියන එක වේගය වැඩි නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ලියන්න. හරි. නැත්නම් ඔයගොල්ලෝගේ ඩේටා ටිකම නපරාදේ. වම් පස සිට දකුණු පසට සුළු කරන්න. මොකද්ද එකතු කිරීමයි අඩු කිරීමයි තිබ්බත් වම් පැත්තෙන් නම් දකුණු පැත්තට සුළු කරගෙන යන්න කියලා තමයි ඒකෙත් කියන්නේ. හරිද? තේරුණාද? හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.